සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද මම අරගෙන ආවා ඔයාලා ගොඩක් නොදන්න දෙයක්. මම හිතන්නේ හෑන්ඩ් පේන්ට් කරන ගොඩක් අය මේ මෙටලික් මීඩියම් කියන වීඩියෝ එක දන්නේ නැතුව ඇති. මේ මෙටලික් මීඩියම් කියන ලික්විඩ් එක ගැන දන්නේ නැතුව ඇති. ඒ නිසා මම හිතුවා හැමෝටම ඉගෙන ගන්නත් එක්ක ෆ්‍රී මේක අරගෙන එන්න ඕනි කියලා. එතකොට අපේ YouTube channel එකේ වගේම අපේ TikTok page එකේ ඒ වගේම අපේ FB page එකේ ගොඩාක් ඔයාලට ඉගෙන ගන්න දේවල් ගොඩාක් යනවා. එතකොට ඔයාලට FB page එක අලංකාර sarees කියලා තියෙන්නේ. එතකොට ඒකට ගියොත් ඔයාලට ගොඩාක් ඩිසයින්ස් ගන්න පුළුවන්. මොකද මම ගොඩාක් ආර්ට් වර්ක්ස් දානවා ඔයාලට ඩිසයින්ස් හොයාගත්තේ. ඒවා ලස්සන ඩිසයින් අන්කොමන් ඩිසයින් ගොඩාක් දානවා. එතකොට සාමාන්‍ය 35ක් 40ක් වගේ දානවා. එතකොට ඔයාලට සාරි උසරි ඔයාලගේ ගවුම් මෝස්තර ඕන එකකට ඒ ඩිසයින්ස් ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව කලර් ෂේඩින් කරන ඒවා. එතකොට මෙන්න මේ වගේ වටින වීඩියෝස් ගොඩාක් අපේ FB page එකේ TikTok page එකේ ඒ වගේම YouTube page එකේ අපි කරගෙන යනවා. ඉතින් මේකේ මම අද කියලා දෙන්නේ මොනවාද මේ මෙටලික් මීඩියම් කියන්නේ. එතකොට අපි මොනවටද මෙන්න මේ මෙටලික් මීඩියම් පාවිච්චි කරන්නේ කියලා තමයි මම අද කියලා දෙන්නේ. එතකොට මෙටලික් මීඩියම් එහෙම නැත්නම් අපි කියන්නේ දිලිසෙන පාටවල් කලවම් කරන්න තමයි මෙන්න මේ මෙටලික් මීඩියම් එක අපි පාවිච්චි කරන්නේ. ඔයාලා normally දන්නවා මෙන්න මේ ටෙක්ස්ටයිල් මීඩියම් එක. එතකොට ඔයාලා මෙන්න මේ ටෙක්ස්ටයිල් මීඩියම් එක පාවිච්චි කරනවා හෑන්ඩ් පේන්ට් කරන අය. මේක මේ හරිම ඒ කියන්නේ වතුර වගේ ද්‍රාවණයක් මේක. හැබැයි මේ මෙටලික් මීඩියම් එක එච්චර ඝනකම මේ ගොඩක් ඝනකම වැඩි ද්‍රාවණයක්. එතකොට මේක පාවිච්චි කරන්නේ අපි දිලිසෙන පාටවල් කලවම් කරගන්න. මේක අපි පාවිච්චි කරන්නේ ඇක්‍රලික් කලර්ස් එක්ක. එහෙම නැත්නම් මෙන්න මේ කැමල් ෆෙවික්‍රයිල් කියන ඇක්‍රලික් කලර්ස් එක්ක තමයි අපි පාවිච්චි කරන්නේ. මේකේ වාසිය මේක කලවම් කරලා මේ කලර් එකත් එක්ක මේකෙන් බිංදු 3-4ක් හරි ඔයාලා කැමති ඇක්‍රලික් කලර්ස් එක්ක මේකෙන් බිංදු 3-4ක් එහෙම නැත්නම් ටෙක්ස්ටයිල් මීඩියම් එකෙන් බිංදු 3-4ක් දාගෙන කලවම් කරලා පාට කරොත් වෙන්නේ ඔයාලගේ ඩිසයින් එක එහෙම නැත්නම් ඔයාලා පාට කරන ඩිසයින් එක කල්පැවැත්ම වැඩි. එතකොට සෑහෙන කාලයක් පරිස්සමෙන් පාවිච්චි කරන්න පුළුවන් කස්ටමර්ට දෙන සාරි එකේ හරි ඔයාලා දෙන ඕන ප්‍රොඩක්ට් එකක. ඒ කියන්නේ ක්ලෝතින් ප්‍රොඩක්ට් එකක. එතකොට ටෙක්ස්ටයිල් මීඩියම් එක නැතුවත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා ටෙක්ස්ටයිල් මීඩියම් එක තියෙනවා නම් ටෙක්ස්ටයිල් මීඩියම් එකේ බිංදු 3-4ක් ඔයාලා ගන්න පේන්ට් ප්‍රමාණයට දාගෙන හොඳට කලවම් කරලා පාවිච්චි කරන්න. ඒකෙන් වෙන්නේ ඔයාලා පාට කරනකොට මේ අර අපි පාට කරනකොට පින්සල් පාරවල් වදිනවනේ. ඒ පින්සල් පාරවල් මගේ අර ගන්න පුළුවන්. ඒ වගේම ඩිසයින් එකේ ඔයාලා පාට කරන ඩිසයින් එකේ ක්වොලිටි එක හොඳින් තියාගන්නත් පුළුවන්. පාට යන්නේ නැතුව සෑහෙන කාලයක් කස්ටමර්ට ඔයාලට ඒ සාරිය හරි ඩ්‍රෙස් එක හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ මෙටලික් මීඩියම් එක අපි පාවිච්චි කරනවා මෙන්න මේ මෙටලික් කලර්ස් වලට. දැන් ඔයාලා දන්නවා හෑන්ඩ් පේන්ට් කරන අය නම් දන්නවා මේ බ්‍රෑන්ඩ්. මේ තියෙන ෆෙවික්‍රයිල් එකේ මේ තියෙන ෆෙවික්‍රයිල් කියන බ්‍රෑන්ඩ් එකේ සිල්වර් එකයි ගෝල්ඩ් එකයි. මෙන්න සිල්වර් එක මේ තියෙන ගෝල්ඩ් එක. එතකොට මේ දෙක අපි සාමාන්‍යයෙන් normally මම ඔයාලට පෙන්නන්නම් මෙතන තියෙන කැමල්. මේ තියෙන කැමල් එකේ ගෝල්ඩ් එක. කැමල් කියන එකේ පෙන්නන්නම් මම ඔයාලට මේක ලික්විඩ් එකක් විදිහට තේරෙන්නේ. මේ බලන්න ලික්විඩ් එකක් විදිහට තමයි එන්නේ. එතකොට මේක මම ඔයාලට ලික්විඩ් එකක්ද කියලා හරියටම පෙන්නන්නම්. ඔන්න බලන්න. මේක ලික්විඩ් එකක් විදිහට තමයි එන්නේ. එතකොට මේක අපිට මේකට මේ මෙටලික් මීඩියම් පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද මේක ලික්විඩ් එකක් විදිහට එන නිසා. එතකොට මේ තියෙන හොබි ක්‍රාෆ්ට් කියන බ්‍රෑන්ඩ් එක, මේ හොබි ක්‍රාෆ්ට් කියන බ්‍රෑන්ඩ් එකේ මේ හොබි ක්‍රාෆ්ට් කියන බ්‍රෑන්ඩ් එකත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. හොඳ ඇක්‍රිලික් කලර්ස්, මෙටලික් කලර්ස්, පර්ල් කලර්ස් තියෙනවා. එතකොට මේකත් ලික්විඩ් එකක් විදිහට තමයි එන්නේ. එතකොට මේ තියෙන්නෙත් හොබි ක්‍රාෆ්ට් ලගේ කොළ පාට, ඔලිව් ග්‍රීන් එකේ මෙටලික් කලර්ස්. ඒ කියන්නේ දිලිසෙන පාටවල. එතකොට මේ හොබි ක්‍රාෆ්ට් ලගේ අපිට ගොඩක් වෙලාවට කැමල් ෆෙවික්‍රයිල් වල මෙටලික් කලර්ස් ඒ කියන්නේ ගෝල්ඩ් සිල්වර් වලට අමතරව එන වෙනස් මෙටලික් කලර්ස් හොයාගන්න ගොඩක් අමාරුයි. මොකද ලංකාවේ ගොඩක් නැති නිසා. ඒ වුණාට යාළගේ පේජස් වල යාලා දාලා තියෙනවා මෙටලික් කලර්ස් ගොඩක් තියෙනවා කියලා. ඒවට ලංකාවට එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එනවා අඩුයි. මට නම් හම්බෙලාම නැහැ. ඒ නිසා තමයි මම හොබි ක්‍රාෆ්ට් ලගේ මෙටලික් කලර්ස් තමයි මම පාවිච්චි කරන්නේ. ඒවා ගොඩාක් ක්වොලිටි එකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ෆෙවික්‍රයිල් කියන බ්‍රෑන්ඩ් එක තමයි මම වැඩිපුරම විශ්වාස කරන්නේ, වැඩිපුරම යූස් කරන්නේ. එතකොට මේකේ තියෙන වාසිය මේකේ වාසි වගේම අවාසි තියෙනවා. එතකොට මේ ෆෙවික්‍රයිල් කියන බ්‍රෑන්ඩ් එකේ ගෝල්ඩ් කලර් එකයි සිල්වර් කලර් එකයි එන්නේ ඩස්ට් එකක් විදිහට. මේ බලන්න. ගෝල්ඩ් කලර් එකත් එන්නේ ඩස්ට් එකක්, සිල්වර් කලර් එකත් එන්නේ ඩස්ට් එකක්. මේකත් ඩස්ට් එකක් විදිහට තමයි එන්නේ.
එතකොට තියෙන අවාසිය ඔයාලට ඩිරෙක්ට් අපිට පාවිච්චි කරන්න බෑ මේකක් නැතුව. මෙටලික් මීඩියම් එකක් නැතුව අපිට ඩිරෙක්ට් පාවිච්චි කරන්න බෑ. මොකද ඒක අපිට කුඩු එකක් විදියට එන්නේ. එහෙම නැත්නම් පවුඩර් එකක්. එහෙම නැත්නම් ඩස්ට් එකක්. එතකොට අපිට ඒක කෙලින්ම පින්සලකට අරගෙන පාට කරන්න බෑ. එතකොට ඒ නිසා තමයි මෙන්න මේ මෙටලික් මීඩියම් කියන එක අපි පාවිච්චි කරන්නේ. මෙටලික් මීඩියම් එක ඔයාලා ගන්න ෆෙවික්‍රයිල්ලගේ ගෝල්ඩ් සිල්වර් කලර් එකකින් ගන්න පවුඩර් ප්‍රමාණයට ඔයාලා ද්‍රාවණය හදාගන්න ප්‍රමාණයට මෙටලික් මීඩියම් එකෙන් දාගෙන කලවම් කරලා පින්සලෙන් පාට කරන්න පුළුවන්. එතකොට මේ මෙටලික් මීඩියම් එක අනිවාර්යෙන් ඕන ෆෙවික්‍රයිල්ලගේ ගෝල්ඩ් එකයි සිල්වර් එකයි මේ කලර්ස් දෙක ගන්නවා නම්. මොකද ඒක පවුඩර් එකක් නිසා. එතකොට හොබි ක්‍රාෆ්ට් එකයි කැමල් එකයි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොබි ක්‍රාෆ්ට් එකයි කැමල් එකයි නෝමලි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ කැමල් ගෝල්ඩ් එක එහෙම නැත්නම් මෙන්න මේකේ අවාසියක් තියෙනවා. අවාසියක් කියන්නේ ඒක අපිට ඩිරෙක්ට් රෙද්දට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සුදු කෝට් එකක් ගාන්නේ නැතුව, සුදු බේස් කෝට් එකක් ගාන්නේ නැතුව ඩිරෙක්ට්ම රෙද්දේ පාට කරන්න පුළුවන් මේ කැමල් කියන එක. හැබැයි අපි සුදු කෝට් එකක් ගාලා ඔයාලා හිතනවා නම් සුදු කෝට් එකක් ගාලම මම මේ ගෝල්ඩ් කලර් එක ගන්නවා කියලා කැමල් එකේ සුදු කෝට් එක තමයි පැහැදිලිව පේන්නේ. ගෝල්ඩ් කලර් එක පැහැදිලිව පේන්නේ නැහැ. මොකද සුදු කෝට් එක යටින් අපි ගාලා තියෙන නිසා ඒක තමයි ඉස්මතු වෙලා පේන්නේ. ගෝල්ඩ් කලර් එක පේන්නේ නැහැ. ඒ නිසා එහෙම ගන්න නැතුව අපිට ඩිරෙක්ට් රෙද්දට ඩිසයින් එකට උඩින් නිකම්ම ගන්න පුළුවන් මේ කැමල් එකේ ගෝල්ඩ් කලර් එක. ඇක්‍රලික් කලර්ස් වල මෙටලික් කලර්ස් වල තියෙන කැමල් ලගේ ගෝල්ඩ් කලර් එක. ඊට අමතරව හොබි ක්‍රාෆ්ට් ලගේ එයාලගේ අපිට වයිට් කෝට් එකක් ගාලා වුණත් ඒක උඩින් ගෑවොත් ඒ රියල් කලර් එකම අපිට ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හොබි ක්‍රාෆ්ට් ලගේ ගොඩාක් ලස්සන රේන්ජ් එකක් තියෙනවා, කලර් රේන්ජ් එකක්. මෙටලික් කලර්ස්, පර්ල් කලර්ස්, ඇක්‍රලික් කලර්ස් එහෙම කියලා. එතකොට මම මේ වීඩියෝ එකේ ඔයාලට මෙන්ෂන් කරලා දාන්නම් ඒවා ගන්න පුළුවන් ප්ලේසස් මොනවාද, WhatsApp numbers ටික දාන්නම් ඔයාලට. ඒ වගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කොළඹ වටෙක් කෙනෙක් නම් කොළඹට ගිහිල්ලා ඒ ෂොප් එකට ගිහිල්ලා විසිට් කරලා ඔයාලට ගොඩාක් දේවල් තියෙනවා එතන. එතකොට කැන්වස් කලර්ස් කරන අය, වෝල් කලර්ස් කරන අය, එහෙම වෝල් පේන්ට් කරන හැමෝටම ගන්න පුළුවන් ගොඩාක් දේවල් එතන තියෙනවා. එතකොට චිත්‍ර අඳින අයට වෝටර් කලර්ස් ගොඩාක් තියෙනවා, කලර්ස් තියෙනවා, ස්ටෙන්සිල්ස් තියෙනවා. එතකොට බ්‍රෂස් තියෙනවා. එතකොට කැන්වස් ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව කැන්වස් එක ෆ්‍රේම් එකටම ගහපු ඒවා තියෙනවා ගන්න. ඒ ෂොප් එකට ගියොත් ආසෙ හිතෙනවා. ඒ තරම් ගොඩාක් දේවල් ඒ ෂොප් එකේ ගන්න තියෙනවා. ඉතින් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එයාලට WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් එයාලා ළඟ තියෙන කලර් රේන්ජ් එක එයාලා ෆොටෝ එකක් එවනවා. ඔයාලට කලර් chart එකක්. ඒකෙන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මෙටලික් මීඩියම් එක ගැන තමයි මට ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ. එතකොට මෙන්න මේ මෙටලික් මීඩියම් එක අපි පාවිච්චි කරන්නේ ගෝල්ඩ් කලර් එකයි සිල්වර් කලර් එකයි එක්ක. මොකද ඒක ගෝල්ඩ් ඩස්ට් එකක්, සිල්වර් ඩස්ට් එකක් එන නිසා. එතකොට අපි ලික්විඩ් එකක් විදිහට මේකත් එක්ක දාලා කලවම් කරලා හදාගෙන තමයි පාට කරන්නේ. එතකොට මේකේ මීඩියම් එක තියෙනවා නම්බර් 2, ටෙක්ස්ටයිල් මීඩියම් එකේ නම්බර් 1. ටෙක්ස්ටයිල් මීඩියම් එක අපි ගන්න ඇක්‍රලික් කලර්ස් එක්ක මෙන්න මේවත් එක්ක. මෙටලික් මීඩියම් එක අපි ගන්න ෆෙවික්‍රයිල්ලගේ ගෝල්ඩ් කලර් එකයි සිල්වර් කලර් එකයි එක්ක. ඉතින් මේ ටික තමයි ඔයාලට කියන්න ඕනනේ. මං හිතනවා ඔයාලට වීඩියෝ එක වටිනවා ඇති කියලා. ඉතින් මේක හදිස්සිය ගත වීඩියෝ එකක්. වටපිටාව චුට්ටක් මගේ ටේබල් එකේ චුට්ටක් මේ දවස් ටිකේ වැඩ වැඩි. ඒකත් එක්ක එහෙන් මෙහෙන් ඩිසයින් දාපු ඒවා මේ පේන්න තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වටිනවා ඇති කියලා. වටිනවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එනවා පර්ල් කියන මේ ලික්විඩ් එක ගැන. ඒකත් අපිට මෙටලික් වගේම පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒක ගැන වීඩියෝ එකක් මම වෙනම අරගෙන එන්නම්. ඒක කලවම් කරලා පාට කරන විදිය ගැන වෙනම වීඩියෝ එකක් YouTube channel එකේනොත් TikTok එකේනොත් අරගෙන එන්නම්. ඒ නිසා අපි follow කරලා තියාගන්න TikTok එකේ, FB එකේ. ඊට අමතරව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට වටින වීඩියෝ ගොඩක් මේ වගේ නොමිලේ හම්බෙන්නේ නැහැ. ඉතින් අපෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඔයාලට. අපි ඔයාලට ලස්සන වැඩ ගොඩක් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ වගේම hand paint කරන tips මොනවාද, කොහොමද ඒව කරන්නේ, කොයි වගේ දේවල්ද අපි ඒකට කරන්න ඕනේ, හැමදේම අපි අපේ වීඩියෝස් වලින් අපේ YouTube channel එක හරහා ඔයාලට දෙනවා. ඉතින් වටිනවා නම් like එකක් දාලා, comment එකක් දාලා කැමති අයට ෂෙයා කරලා දාන්නත් පුළුවන්. ඉතින් ගිහිල්ලා එන්නම් මම numbers ටික ඔයාලට වීඩියෝ එකේ දාලා තියනම් ඒකට කතා කරලා ඔයාලට ඕන acrylic colors, metallic colors, pearl colors ඒ හැම එකක්ම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.